අපේ ෆයිනල් ස්ටෙප් එක තමයි දැන් අපි අර ජෙනරේට් කරගත්ත ටෙස්ට් කේසස් ටික Excel ෆයිල් එකකට කොපි කරගන්න එක නැත්නම් එක්ස්පෝර්ට් කරගන්න එක. මේ බලන්න මම මේක කරන විදිය මම ගිහිල්ලා අලුත් ස්ටෙප් එකක් ඇඩ් කරනවා. මම ඒකෙදි කන්වර්ට් කියලා සර්ච් කරනවා. කන්වර්ට් කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට ඔප්ෂන් එකක් එනවා කන්වර්ට් ටු ෆයිල් කියලා. මට ඒක ක්ලික් කරාට පස්සේ යා ඔප්ෂන්ස් කිහිපයක් දෙනවා. ඔයාලට එක එක ෆයිල් ෆෝමැට් වලට කන්වර්ට් කරන්න පුළුවන්. ඔයාගේ කලින් ස්ටෙප් එකේදී ආපු රෙස්පොන්ස් එක. මම මෙතනදී ගන්නවා convert to excel sx කියන ෆෝමැට් එක. ඒ කියන්නේ convert කරන excel ෆයිල් එකක් විදියට. හරි මම මේක ගන්නවා. මේකෙදී අත්‍තරම අපිට මොකුත් වෙනස් කරන්න අවශ්‍ය දෙයක් නැහැ. මේකෙදී execute step එක ක්ලික් කරාට පස්සේ ඔයාලට excel ෆයිල් එකක් හැදෙන්න ඕනේ. මම මේක ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මේ විදිහේ ෆයිල් එකක් හැදෙනවා. හරි. දැන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කළා බලමු. Excel ෆයිල් එකකට මෙන්න මේ විදිහට ටෙස්ට් කේස් ටික ඇවිල්ලා තියෙනවාද කියලා. මේ බලන්න. ටෙස්ට් කේස් ID එක, description එක, එතකොට actual result එක, expected result එක මෙන්න මේ විදිහට අපි දුන්න ෆෝමැට් එකේ විදිහට මෙන්න මේ විදිහට ටෙස්ට් කේසස් ටික ජෙනරේට් වෙලා තියෙනවා. හරි. දැන් ඔන්න අපි ස්ටෙප් බයි ස්ටෙප් ගිහිල්ලා මෙන්න මේ ෆ්ලෝ එක ඔටෝමේට් කරා. මේ බලන්න අපි on submission එකෙන් පටන් අරන් issues ටික Jira එකෙන් අරන් ඒක එක්ස්ට්‍රැක්ට් කරගෙන ඊට පස්සේ ඒක Gemini එකට prompt එකක් දීලා ඊට පස්සේ අපි prompt එකෙන් එන response එක test case format එකට හදලා ඊට පස්සේ අපි ඒක download කරන එතනටම කරා. දැන් අපිට ඕන මේ සම්පූර්ණ steps ටික එකපාර run කරන්න පුළුවන්. දැන් අපි one by one step එකකින් step එකට තමයි ඉස්සරහට ගියේ. දැන් ඔයාලට ඕන one by one නැතුව සම්පූර්ණ flow එක run කරන්න මේ බලන්න ඔයාලට තියෙනවා මෙතන execute workflow කියලා බටන් එකක්. ඔයාලට ඒ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් මුල ඉඳන්ම පටන් ගන්න. මේ බලන්න මම ආපහු ID එක දෙන්නම්. අපේ තිබ්බේ ID එක scrum 2 කියලා. මම මේක කොපි කරලා මෙතනට දෙනවා. දීලා අපි බලමු මොකද්ද flow එක දැන් ඔන්න ඔයාලට පේනද flow එක continue වෙනවා. දැන් තියෙන්නේ මෙන්න මේ step එකේදී ඒ step එකට පොඩි වෙලාවක් ගන්න. මොකද එතනදී තමයි prompt එක යවන්නේ නිසා මේ steps තුනම complete වෙලා තියෙන්නේ. හරි දැක්කද? prompt එක ගියා ඊට පස්සේ මේ step එකට ආවා. දැන් ඔන්න file එකත් convert වෙලා තියෙන්නේ. දැන් මම මෙතනින් ගිහිල්ලා open ගිහිල්ලා මට පුළුවන් file එක download කරලා test cases ටික බලන්න. හරි. දැන් ඔයාලට තේරෙනවා ඇති මොකක්ද අපිට N8 කියන tool එකෙන් කරන්න පුළුවන්. N8 එක කියන්නේ ඇත්තටම powerful tool එකක්. ඔයාලට පුළුවන් මේ වගේ කියන්නේ ඔයාගේ QA day to day life එකේ ඕනි වෙන flow එකක් මොකක් හරි අරගෙන ඔයාලට මේක automate කරන්න පුළුවන්. නැත්නම් මේ flow එක automate කරන්න පුළුවන්. මේ flow එක සම්පූර්ණයෙන්ම ගත්තම ඔයාලට තේරෙන්නේ නැති මම involve උනේ on form submission එකට විතරයි. test case ID එක දෙන part එකට විතරයි මම involve උනේ. ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ flow එකක්. සමහර විට මෙතනින් එහාටත් තව ඔයාලට add කරන්න පුළුවන්. මොකක්ද test case එකක් automate කරන එකක් වෙන්න පුළුවන්. නැත්නම් issue එකක් create කරන එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට උනත් මේ flow එක තව දුරටත් enhance කරන්න නැත්නම් තව steps add කරන්න පුළුවන්. හරි. ඔයාගේ පැත්තෙමුත් ඔයාලා try එකක් දෙන්න. මේ videos ටික බලන්න. videos ටික බලාගෙන try එකක් දෙන්න simple flow එකකට simple flow එකක් successful විදිහට කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මොකක් හරි complex flow එකක් අරගෙන ඔයාගේ QA day to day life එකේදී වෙන මොකක් හරි flow එකක් අරගෙන ඒකට අදාළ flow automation එක N8 use කරලා ලියන්න